Hi. ඔගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මාස 4කට පස්සේ අපේ channel එකෙන් වැටෙන වීඩියෝ එක travel වීඩියෝ එකක්. ඒ වගේ මාස 4කට පස්සේ තමයි ඇත්තටම අපි travel කරන්න chance එකක් හම්බුනේ. ඇත්තටම අපි මේක ඩිසෙම්බර් වල යන්න හේතුවත් පහුගිය ටික අපිට කොහෙවත් යන්න බැරුව නිසා අපිට ක්‍රිස්මස් සමරන්න කියලා අපි හිතෙදි තමයි අපිට මේ අයිඩියා එක ආවේ. ඉතින් ක්‍රිස්මස් සමරන්න ක්‍රිස්මස් වයිබ් එක බලන්න අපි යන් වීඩියෝ එක ඉස්සරහට විශේෂ දෙයක් තිබ්බොත් මම වීඩියෝ එක දාන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ තමයි ආමේනියා. ඉතින් දැන් තමයි අපි එරවාන වලට හේතික්කේ. දැන් තමයි හොටෙල් එකට ආවේ. හොටෙල් එකට ඇවිල්ලා අපිට එකටම හොටෙල් එකේ චෙක් ඉන් වෙන්න තියෙන්නේ මේ 9ට. දැන් වෙලාව පහුම්බර 2:00 ඉතින් මේ දැන් ස්නානක උතර පහත් තියෙන හින්දා ඉතුවා West කරලා වෙස් කරන්නේ. ඉතින් සීකේ කෙනෙකුට අපි පාර දිගට දැක්ක වාර ලස්සන ඩෙකරේෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඇවිල්ලා මේ කොන්ටැක්ට් බලන්න ඕනේ කියලා ඉතල තමයි ඉන්නට ආවා. ඉතින් මේ දැන් අපි යොමුලා ඉන්න අතට ක්‍රිස්මස් මාකට් එක. ඉතින් මේක දින අතරම අපේ හොටෙල් එකේ ඊට 550 තියාගෙන ඉඳලා. ඉතින් අපි ඉතින් සංගම උන්ට ඉස්සරහට ජීවිත ගියා. දැන් තමයි අපි දවස පටන් ගත්තේ. දැන් වෙලාව දවල් 2:25. ඉතින් මේ අපි ආපු විදිහ ගැන කියන්න බැරුණා ඔයගොල්ලන්ට. ඇත්තටම මේ එයාපෝට් එකේ ඉඳන් අපි හොටෙල් එකට ආවේ පාන්දර හින්දා. එතනත් විස්තර වගේකුත් තියෙනවා. අපි එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකට එන්ජොයි කරන ගමන් විස්තරය ඔයගොල්ලන්ට කියන්න. අපි අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ රෑ පාන්දර 12යි ගානටනේ. පාන්දර 12යි ගානට. එතකොට ඒ ටයිම් එකට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ මේ. ඉතින් ඒක නිසා අපිට ටැක්සි එකකින් තමයි අපි මෙතන හොටෙල් එකට ආවේ. එතකොට හොටෙල් එකට දැන් අපි ගොඩක් වීඩියෝස් වල දැක්කා හැමෝම වගේ රෙකමෙන්ඩ් කරලා තිබ්බත් Yandex Go කියන ඇප් එකෙන් තමයි ගොඩාක්ම අර අඩුවට ප්‍රයිසස් විදිහට තියෙන ටැක්සි වල. අපි ඒක එන්න කලින්ම ඇප් එක දාගෙන තමයි ආවේ. ඉතින් අපිට උනේ 1700ක් වගේනේ ඩ්‍රෑම් වලින්. දැන් ඔයගොල්ලෝ උදේ 7න් පස්සේ ලෑන්ඩ් කරනවා නම් ඔයගොල්ලන්ට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගන්නත් පුළුවන්. එතකොට වෙන්නේ 300 ඩ්‍රෑම්. ඉතින් මේ ওই විදිහට තමයි අපේ වැඩේ දිනචර්යාව මේ වෙනකන් සිද්ධ වුණේ. දැන් අපි ඇත්තටම ඉන්නේ මෙහි තියෙනවා රිපබ්ලික් ස්ක්වයර් කියලා ප්ලේස් එකක්. ඒකේ ඇත්තටම ඉයර්වාන් වල සෙන්ටර් එක වගේ ප්ලේස් එකක්. මෙතන ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තියෙනවා. හරියට මම හිතන්නේ මේක තාම ඕපන් කරලා නැහැ. හැබැයි මං හිතන්නේ ඔය තියෙන කොන්සර්ට් වල දේවල් ඒගොල්ලෝ මේ රිහර්සල් කරනවා එතන. ලොකු ස්ටේජ් එකක් එහෙම ගහලා තියෙනවා. මේ ඉතින් දැන් මේ දවල් වෙලාවේ නම් ඉතින් අර ඩෙකරේෂන් තිබ්බට ලොකු අර ලයිට්ස් දාලා එහෙම මුකුත් විච්චූරන නැති හින්දා අපි හිතුවා ඉතින් ආයෙත් දැන් කාලා ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ වටයක් ඇවිදලා ආයෙ රෑ වෙලා පොඩ්ඩක් මේ පැත්තට එන්න ඕනේ කියලා. මොකද මේ ක්‍රිස්මස් ලයිට්ස් දැම්මට පස්සේ වයිබ් එක කොහොමද කියලා බලන්න. ලස්සනයි. ඉතින් මේ බලමු අපි. දැන් අපි කාලා ඉස්සරහට බලමු මොකක්ද කරන්න පුළුවන්. ඊළඟට කොහෙද යන්නේ කියලා. එහෙනම් අපි කමු. කෑවා බිව්වා. දැන් අපි යනවා මාකට් එකක් බලන්න. තව එක දෙයක් කියන්න මොකද ඇත්තටම අපි කලින් ගියපු හැම ට්‍රිප් එකක්ම හැම ට්‍රැවල් එකක්ම අපිම තමයි ප්ලෑන් කරලා මේ යන්න ඕන තැන් කන බොන තැන් යන්න ඕන රෙස්ටොරන්ට් ඒ හැම දෙයක්ම අපිම තමයි ප්ලෑන් කරලා මේ ඒක ගියේ. ඉතින් ඇත්තටම දැන් මේ අර්මේනියා මේ ආපු ට්‍රිප් එකේදී අපි කිසිම දෙයක් ප්ලෑන් කරේ නැහැ. අපි ඇත්තටම හොටෙල් බුකින්ග්ස් එක විතරයි දැම්මේ. ඉතින් මේ
ප්ලෑන් නොකර ආපු එක හේතුවක් තමයි නිදහසේ අපිට කැමති තැනක හිතු මතේ ඔළුව හැරන අතේ යන පැත්තකට යනවා කියලා හිතාගෙන තමයි අපි ට්‍රිප් එක ආවේ. ඒ ඔප්ෂන් එකත් හොඳයි කියලා හිතන එක වෙලාවකට. මේ ඉතින් අපි කාලා පාරවල් දිගේ මොකද අර අපිට එක තැනකට අපි ප්ලෑන් කරලා ගියොත් අපි ඊට පස්සේ ફોකස් කරන් යන්නේ එක තැනකට ඉඳන් අපිට අර වටේ පිටේ අපි ඉන්න හරිය වුණත් තියෙන වටේ පිටේ දේවල් ටික මග ඇරෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක ඇත්තටම මේ දැන් ආපු ට්‍රිප් එකෙන් තමයි ඒක පොඩ්ඩක් රියලයිස් වුනේ. ඉතින් මේ දැන් අපි කිව්වා වගේ කාලා බීලා පොඩ්ඩක් පාරවල් ටික ඇවිද්දාම තමයි දැක්කේ. ඉතින් හැමතැනම ඩෙකරේෂන් කරලා තියෙනවා. එකින් එකට ඒ ඩෙකරේෂන් වෙනස්. එක එක තැන්වල එක එක වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මේ කොහොම තමයි අද දවසේ විස්තරේ. දැන් අපි යනවා මාකට් එකකට. මම මාකට් එකේ නම මතක නැහැ මම ඔයගොල්ලන්ට පල්ලෙහින් දාන්න. මේ මාකට් එක නම් මං හිතන්නේ මේ 365 දවස් මැරලා මේකේ තියෙන්නේ ඒ කියන්නේ මේක ක්‍රිස්මස් එකටම වෙන් වුණු මාකට් එකක් නෙමෙයි. මේක සාමාන්‍ය නෝමල් මාකට් එකක්. මේකේ ඕනමන්ට්ස් අයිටම් ඇඳුම් පැළඳුම් ඒ වගේ හැම දෙයක්ම වගේ තියෙන තැනක්. ඒකත් මේ පාක් එකක මේ අපි ඉන්න පාක් එකේම කෙරෝල තමයි තියෙන්නේ මේ ඕපන් ඒරියා එක. එහෙනම් අපි එතනට යන්. එතනට ගිහලා බලමු කොහොමද කියලා මේ මාකට් එක. මේක ඇත්තරම ගොඩක්ම තියෙන්නේ ඔය ඕනමන්ට්ස් තමයි. ඕනමන්ට්ස් ಜಾති ඊට අමතරව ඔය මේ පිහි ಜಾති ඔය කිචන් එකට අවශ්‍ය දේවල් ඒ වගේ දේවල් ටික තමයි ගොඩක්ම තියෙන්නේ මෙතන. ඔව් චෙස් බෝඩ් එක මම හිතන්නේ මේගොල්ලන්ගේ රටේ චෙස් ක්‍රීඩාවට මොකක් හරි විශේෂ තැනක් තියෙන පාටයි. මොකද ගොඩාක් චෙස් බෝඩ් එහෙම තියෙනවා මේ විකුණන්න දාලා. ඒකයි මේ ඇඳුම් නම් ලොකුවට තිබ්බේ නෑ. තැනින් තැන පොඩියට පොඩ්ඩක් තිබ්බේ. ගොඩක්ම මේගොල්ලන්ගේ රටේ ඉන්න කට්ටියම තමයි මෙතන මාකට් එකට එන්නේ. මං හිතන්නේ මේක ඒගොල්ලන්ගේ මොකක් හරි ඒ කාලේ නම් තියෙන මාකට් එකක් හරි මොකක් හරි එකක් වෙන්න ඇති. ඉතින් ඕක තමයි මාකට් එකේ විස්තරේ. දැන් තමයි අපි ක්‍රිස්මස් මාකට් එකට ආවේ. මේක සම්පූර්ණයෙන්ම ක්‍රිස්මස් එකටම හදපු මාකට් එකක්. මේ අර ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නපු මාකට් එක ඒගොල්ලන්ගේ හැමදාම කන්ටිනියස්ලි තියෙන මාකට් එකක්. හැබැයි මේක ඒගොල්ලෝ ක්‍රිස්මස් එකට විතරක් හදපු මාකට් එකක්. ඉතින් මේ මෙතන ඔයගොල්ලන්ට මතකයි ඇති මොකද ඉස්සෙල්ලා මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වේ අපි හොටෙල් එකට යන්න කලින් පැය දෙක තුනක් තිබිලා මෙතනට ආවා කියලා. මේක තමයි මේ ප්ලේස් එක. ඉතින් ඕවරෝල් ගත්තාම ලස්සනයි ඩෙකරේෂන් අරම එහෙමත් දාලා තියෙනවා. මිනිස්සු මාර විදියට ෆන් එකක් ගන්නවා. මිනිස්සුන්ට එන්ටර්ටේන්මන්ට් කරන්න ගොඩක් දේවල් තියෙනවා මෙතන. පොඩි ළමයිට පවා පොඩි ළමයිට ඔය චිත්‍ර අඳින දේවල් ඔය එක එක පොඩි පොඩි ක්‍රීඩා ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ කෑම බීම ඒ වගේම gift item ගොඩක්ම නත්තලට මේ නත්තල් දවසට නත්තලට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් දේවල් ඒ වගේ item ඒ වගේ හැම දෙයක්ම වගේ මෙතනක් තියෙනවා ඉතින්. හරිම ලස්සනයි. ආපු එක හොඳ අයිඩියා එකක් කියලා හිතනවා නේ. මේ විදිහට තමයි අපේ ක්‍රිස්මස් මාකට් එකේ විස්තර ටික වෙන්නේ. ඔයගොල්ලන්ට වීඩියෝස් ටිකක් දාන්නම්. බලමු ඊළඟට අපි කන්න යන්නත් ඕනේ. කන්න යන තැන තාම ඩිසයිඩ් කරේ නැහැ. අපි යන ගමන් මොකක් හරි ෂොප් එකක් හම්බුනොත් එතනින් කනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට අද දවසේ අපේ මං හිතන්නේ අන්තිම ස්ටොප් එක අපි ආවා ඩිනර් එක ගන්න. ඉතින් මෙතන නම ඇවිල්ලා බොහෝ බයි ස්ටේටස් කියලා කියන්නේ. අපි කාලා බලන්න ඕනේ. අපි ඒගොල්ලන්ගෙන් ඕඩර් කරේ ඇත්තටම ආමේනියා වලටම මොකක්ද ඒකට කියන්නේ ආවේනිකෝව. ආමේනියා වලටම ආවේනික කෑම ජාති මොනවද තියෙන්නේ කියලා මම ඒගොල්ලෝ අපිට දෙකක් තුනක් සජෙස්ට් කරා. හොඳයි ඒවා රසයි කියලා. ඉතින් අපි එකක් ගත්තා, චිකන් කෙබාබ් එකක් ගත්තා. කෑම ටිකක් ගත්තා කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් අද දවසේ මේ විදිහට තමයි නිමා වෙන්නේ. ඉතින් අද දවසේ ওই ටික තමයි උනේ. එහෙනම් අපි ආයේ හෙටින්
හම්බියෝ හෙට විශේෂ දවසක් වෙයි කියලා හිතනවා. මොකද හෙට ආමේනියාවල තියෙන ලොකුම ක්‍රිස්මස් ට්‍රී එක කියන්නේ ඒගොල්ලන්ගේ සෙන්ටර් එකේ ඒගොල්ලෝ පබ්ලික් එකට ඕපන් කරලා තියෙන ලොකුම ක්‍රිස්මස් ට්‍රී එක හෙට තමයි ඕපන් කරන්න කියලා දාලා තියෙනවා. ඒකත් රැට තියෙන්නේ. ඉතින් අපිත් ඒකට ආසාවෙන් තමයි ඉන්නේ. එහෙනම් හෙට දිහාට බලමු. හෙට දවසේ අපිට මොනවද කරන්න පුළුවන්, අපිට මොනවද බලන්න පුළුවන් දේවල් in year යනවා කියලා. එහෙනම් see you.